කොහොමද ඔයාලට හැමෝම හොඳින් සනීපෙන් ඉන්නව ඇති කියලා හිතනවා. බලන්නකෝ ඉතින් අපේ පරිසරය දිහා මේ දවස්වල අපිට ටිකක් පායනවා ටිකක් වහිනවා. කොහොම තමයි. එයාලටත් හිතෙන ගමන් අපිව බලන්න එන්න ඕනනේ. එහෙම තමයි ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන අපිට එයාලගේ ඒක වෙනස් වීම වලට මුහුණ දෙන්න දරා ගන්න වෙනවම තමයි. ඉතින් මම අද හිතුවා රසම රස කොරලි මාළුවක් එහෙම නැත්නම් වැව් මාළුවක් හදන හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න. මාළු ටික ගෙනල්ලා හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා දෙහි ලුණු ඒව දාලා ඉවර වෙලා දෙතුන් සැරයක් හොඳට සෝදලා කරලා වැව් මාළුව එක උයන්න හදනකොට මෙන්න බලන්නකො අපි පරිසරයේ හිමින් වරුසාව අරගෙන අපේ ගෙවල් හරියට එනවා හැටි බලන්නකො. මම කොරලි මාළුව හදන එක පැත්තකින් තියලා චුට්ටක් ගියා වහිනකොට මං හරි ආසයි පරිසරය දිහා බලන් ඉන්න. බලන්නකෝ ඔයාලත්. ඉතින් ඊට පස්සේදීම වැස්සෙම මම ගියා වැව් මාළුව හදා ගන්න. පිරිසිදු කළා සෝදලා තියාගත්ත මාළු ටික ඒකට හරියන්න හොඳ 3-5 ගුලියක් මම හදා ගත්තා. මම ඔයාලට මේ 3-5 ගුලිය හදන විදිය වීඩියෝ එක අතරමඟදී කියලා දෙන්නම්. ඊට පස්සේදී මම ලුණු සුදු ලුණු ඒව ටික කපාගෙන කරගෙන ළඟින් තියාගත්තා. හදාගත්ත 3-5 ගුලියෙන් ටිකක් අරගෙන ඒකට වතුර ටිකක් මිශ්‍ර කරලා හොඳට ලුණු ටිකකුත් දාලා හොඳට ඒක කලවම් කරගත්තා. කලවම් කරගෙන අපේ වැව් මාළු ටික ඒකට දාලා ටිකක් තියෙන්න දුන්නා. මාළු ටික එහෙම තියෙනකන් මම ඊට පස්සේදී හට්ටියක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න දාලා ඒකට ලුණු සුදු ලුණු කරපිංචා ඒ වගේ ටික දාලා හොඳට තෙලේ බැදෙන්න දුන්නා. මං ඒ අතර ඔයාලට කියන්නම් අර මම කලින් කිව්ව 3-5 ගුලිය හදන හැටි. ඒකට මම ගත්තා කබලේ බැදගත්ත මිරිස් ටිකක් ඊට පස්සේ අමු 3-5 ටිකක් කබලේ බැදලා ඒකටම ඊට පස්සේදී කුරුඳු කෑල්ලක් කරපිංච ටිකක් ගම්මිරිස් ටිකක් කරඳ මුංගු ඒ වගේ අපි එදිනෙදා ගන්න දේවල් ටික හොඳට කබලේ බැදලා අරගෙන ගලේ තියලා හොඳට අඹර ගත්තා. හොඳට අඹරගෙන ඒක තමයි ගුලියක් විදියට මම අද මේ කොරලි මාළුව එහෙම නැත්නම් වැව් මාළුව හදන්න භාවිතා කරන්නේ. එහෙම ගෙදර අපි හදාගත්තම ඒක හරිම සුවඳයි ඒ වගේම හරිම රසයි. ඒක දාලා හොඳට අපි වැව් මාළු එක හදාගත්තම බලන්නකෝ ඔයාලා ඒක අපි කඩෙන් ගේන කරි වලට වැඩිය ගෙදරම හදාගන්නකොට ඒකේ තියෙන සුවඳ ඒකේ රස ඔයාලත් හදලම කියන්නකෝ බලන්න. ඉතින් ඊට පස්සේදී මම අර කිව්වා වගේ සුදු ලුණු රම්පේ කරපිංචා ලුණු ඒ වගේ දේවල් ටික තෙලට දාලා හොඳට තෙලේ කරකර ගත්තා. ඊට පස්සේදී අර මං අඹරගත්ත 3-5 ගුලිය මේ තෙල් එකට දාලා හොඳට තෙලේ කලවම් කරගත්තා. හොඳට කලවම් වෙන්න ඕන නැත්තම් එක ගුලියක් වගේ පැත්තකින් තියෙනවනේ. ඒක හින්දා හොඳට අර කරවුණු
සුදු ලුණු ටිකත් එක්ක මේ වෙලාවේ හැබැයි කියන්න ඕන ගින්දර චුට්ටක් මං අඩු කරගත්තා. නැත්තම් මේක ඉක්මනට කර වෙනවනේ. ඒක හින්දා අඩු ගින්දරේ මේක හොඳට කලවම් කරගත්තා. කලවම් කරගෙන ඊට පස්සේ මම වතුර ටිකක් ඒකට දාගත්තා. දාලා ආයේ හොඳට කලවම් කරගත්තා. මොකද එතකොට අර තුන පහ ටික හොඳට වතුර එකේ මිශ්‍ර වුණාන් පස්සේදී අපට වැව් මාළු ටික දෑවම වැව් මාළු වලට ඉක්මනට උරා ගන්න හින්දා බලන්නකෝ. ඊට පස්සේදී මම ඒකට අරන් තියාගත්ත වැව් මාළු ටික දාලා හොඳ හැන්දෙන් කලවම් කරන්නේ නැහැ. මොකද එතකොට වැව් මාළු හැන්දෙන් කලවම් නොකර තමයි අපි හදා ගන්න ඕන. හැන්දෙන් කලවම් කරාම ඒවා ඉක්මනට කැඩෙන්න බලනවා. ඒක හින්දා හැන්දෙන් කලවම් නොකර හට්ටිය ඩිඟක් හොල්ලලා වගේ කරලා තමයි අපි වැව් මාළුව හදා ගන්න ඕන. අරන් තියාගත්ත වැව් මාළු ටික අපි මේකට හිමින් හැරේ දාගන්න ඕන. ඊට පස්සේදී ගොරක ටිකකුත් දාලා මම වැව් මාළු එක තැම්බෙන්න ටිකක් වහලා දැන් ගින්දර වැඩි කරගෙන ටිකක් වහලා ඒක තැම්බෙනකන් අරන් තියාගත්තා. බලන්නකො තැම්බීගෙන එනකොට ඒකේ පාට ඒ වගේම තමයි මේ වෙලාව හරිම සුවඳයි. මම අර පලාගත්ත අවුමිරිස් ටිකකුත් ඒකට දාගෙන තමයි තියෙන්නේ. බලන්නකො හොඳටම දැන් හොද්ද හොඳටම නටනවා. මේ වෙලෙහි අපේ ගෙදර හරිම සුවඳයි. ඊට පස්සේදී මම ආයෙත් කියන්න ඕන මේ වෙලේ නම් හැන්දෙන් හැදි ගාන්නේ නැහැ. හොඳට හට්ටිය කලවම් කරලා කලවම් කරගෙන තමයි මේ කරන්න. බලන්නකො මේ තැම්බුණෙන් පස්සේදී කොරලි කෑලි චුට්ටක්වත් දිය වෙලා නැහැ. ලස්සනට කොරලි මාළු එක වැව් මාළු එක ඒ විදියටම කෑල්ල තියෙනවා. ඔයාලත් හදලා මට කියන්නකෝ රසද කියලා. ගොඩක් ස්තුතියි මාව අහගෙන බලාගෙන හිටියට.